friends ඔන්න ඉතින් අද play කරන්නේ Granny chapter 2 ඔන්න ඉතින් අද මම මේක හිතන් ඉන්නේ නම් බෝට්ටුවෙන් යන්න හරි අපි බලමු මේක ඉතින් බං Granny විතරක් නෙමෙයි grandpa තිබ්බ බලමු දැන් Granny වදයක් වෙලා තිබ්බේ දැන් තව එකෙක් ඉන්න ඌත් වදයක් වෙයිද දන්නේ අනිවාර්යෙන් වදයක් නම් වෙනවා ඌ වදයක් වෙන්න නැතු වෙන්න බෑනේ හරි මං ඉතින් අද වයින් හිතාගෙන ඉන්නේ බෝට්ටුවෙන් බලමු බෝට්ටුවෙන් පැන ගන්න පුළුවන් වේද කියලා. එතනට ගිහිල්ලා අපි මුන් දෙන්නා පල්ලෙහාට ගෙන්න ගමු බා. මෙන්න මේකට දෙපාරක් අට්ටු කරා නැති. දෙන්නයි ඉන්නේ. දැන් එයි. ග්‍රෑන්ඩ්පා යනවා. අර උගේ දැක්කද අර බෙල්ලේ තියෙනනේ යතුරු. අන්න ඒක ගන්නත් ඕන. කො ග්‍රැනි ග්‍රැනිත් යනවා ග්‍රැනි යනවා බෝට්ටුවෙන් පැන ගන්න ඕන බඩු ටික ආරම්භයේම හොඳයි කිසි දෙයක් නැහැ හරිද මේකෙත් නැහැ ශේනික බඩු ටික එකතු කර ගන්න ඕනේ ගොඩක් වෙලා යන නරකයි මේක තල්ලු කරාම මෙන්න මෙතන දොරක් මොකුත් නෑ ඒක වැඩන්නේ ඒක ඕනේ හෙලිකොප්ටර් එක මේකේ මචං තුවක්කු දෙකක් තියෙනවා හරිද මම මේ කියනකොටම එකක් තියෙනවා මේක බං ස්ටන් ගන්න මේකෙන් වෙන්නේ කරන්ට් එක වදිනවා කියන්නේ මං හිතන්නේ මිනිත්තු දෙකකටද කොහෙද ඊසි මොඩ් එකෙන් නම් මට දාපු මොඩ් එකක් මතක නෑ බං නෝමල්ද ඔය ඊසි හරි නෝමල් හරි දැන් කෝ වරේ ඕ යනවා බසින් ගිහලා තිය පන් යකෝ ඉක්මනට ඔය ඊසි මොඩ් බා මිනිත්තු දෙකක් වැටෙන්නේ ඊසි මොඩ් එකට කෝ අනිත් එක මේ හරි කොහමද ඩාන්ස් එක ග්‍රෑන්ඩ්පාගේ බෙල්ලේ තියෙන යතුරු ගමු නැත්තම් ඕක ගන්න ගියාම එපා වෙනවා මේක අරගෙන බා මෙන්න මෙතන කාමරයක් තියෙනවා සිකියුරිටි රූම් කියලා මෙන්න මේක අරගන්නවා හරි බෝට්ටුවට ඕන කරන අවශ්‍ය අයිටම් එකක් තියෙනවා මේක බම් බෝට්ටුවේ සුක්කාන අපි මේක මෙතනින් දාගමු අපිට දැන් හොයාගන්න ඕනේ තෙල් ටැංකිය තියෙනවා මේක උනත් මේක මොකුත් නෑ තෙල් ටැංකියක් තියෙනවා එකත් ගනි මේකත් මෙතනින් දාගමු ඊට පස්සේ අර ඔයගොල්ලන්ට මතකද ග්‍රැනි එකේදී මං ගැහුවේ අර කාර් එකේදී නිකන් අනිය සූප්පුවක් වගේ කෑල්ලක් තියෙයි අන්න ඒ වගේ කෑල්ලක් මේ බෝට්ටුවටත් ඕනි බං ඒකෙත් මොකුත් නෑ එකක නෑ කියන මොකුත් නෑ ඒකෙත් මොකුත් නෑ එතන මොනවා හරි තියෙන්න ඕනේ නැද්ද ඒක වැඩක් නෑ ඒක හෙලිකොප්ටරේට යන්න ඕන කියලා හෙලිකොප්ටරේ යතුරේ තියෙයි හෙලිකොප්ටරෙන් නෙමෙයිනේ යන්නේ එතනත් නෑ කොහෙවත් නෑනේ බං මේක මොනවද මේති මේක මචං ඕනේ දැන් අපිට තව ඕන වෙලා තින්න බං මේක තියෙනවා පෑඩ්ලොක් කීයක ඕනේ පෑඩ්ලොක්ද පෝඩ්ලොක්ද මොනවා නිල් පාට යතුරු බං අන්න ඒක ඕනේ කෝබා එකක් තියෙනවා මේකේ කෝබා එකෙන් මෙන්න මේ පෙට්ටිය කඩා ගන්නත් ඕනේ ඒක ඕනේ දොරෙන් යන්න මේක අරගෙන අපි ගිහිල්ලා තුවක්කු අරන් යමු නැත්තම් මුන් දෙන්න මා ඇණයක් වෙනවා දැන් තමත් දැන් හැරිලා ඇති ෂුවර් දැන් හැරිලා ඇති මට හිතන විදියට හැරිලා ඇති ඇහැරිලා මං කිව්වේ ගෙන්න ගන්නේ එයා කරදර ඉවරයි මෙයා හැරලා කියන්නේ ග්‍රෑන්ඩ්පාත් අනිවාර්යෙන් ඇහැරිලා අගදී හම්බුනොත් තියමු
අපි දැන් මේක යටට ගිහිල්ලා බලමු. එතනත් නෑ මේ අමේ කොනත්. ඒකත් ඕනේ. ඒකත් ඕනේ මේක ඉන්න බම් මාරු ඩයල් එකක්. මරු ඩයල් එකක් ඉන්න මේකේ. උඹලට කැම් මොකද්ද බංගේ? එපා. මට hina වෙනවා. ඒක වැඩක් නෑ. ඒක හෙලිකොප්ටරයට යන්න ඕන කියලා. මේක ඉන්න බං සෙන්ඩිනාගේ ළමයා. ඒ කියන්නේ ග්‍රැනීගේ මිනිබිරිගේ ළමයා. ඌ අරක ඇතුලේ ඉන්නේ අරක ඇතුලේ දැම්ම නෙමෙයි මම උනට තව පොඩ්ඩකින් ඒක පෙන්නන්න. කොටම කලින් මේ ග්‍රෑන්ඩ් පාව නිදි කරවල ඉන්න නැත්තම් මහා ඇණයක් වෙනවා මු. තුවක්කුව අපි මෙතනින් දාගමු. ගිහිල්ලා අර අඬු අරගෙන. හරි බඩු. වරේ මන්ට වරෙන්කෝ බං නාකියෙක්ද තෝ. නාකියෙක් නම් තමයි ඉතින්. අරගෙන දැක්කා පොර දැන් පොර වෙන්න හදන්නේ පොර වෙනවා පොර වුණා මේ පොර වෙනවා කියලා දැන් මේ මූව බලන්න කියලා දැන් ග්‍රැනී හැරිලා ඇති අනිවාර්යයෙන් ආට වයන්කෝ නාකියෝ කෝ ග්‍රැනී පොර ඉක්මනට එන්න මට වැඩ කෝටියක් තියෙනවා බෝට්ටුව හදන්නත් තියෙනවා ග්‍රැනී හැරලා නැද්ද ග්‍රැනී අපේ අතුරු තිබ්බද නර්මේ අඬුව කොහෙද මන් තිබ්බේ අර අරහෙනේ තිබ්බේ මෙතනනේ තිබ්බේ ග්‍රැනී තාම හැරිලා නෑ වගේ අපිට මේ වැඩේ කරගන්න පුළුවන් නේද නෑනේ එන්නේ මෙතන තියෙනවා බං නට් එකක් බුරු කරන්න එතකොට අර මෙතන මේ අයිනේ තියෙන කාණුවක් ඒකේ තියෙන වතුර ටික බහැලා යනවා නැත්තම් අපිව ලොකු බූවැල්ලක් කනවා බූවැල්ලක් කියන්නේ ඌ නිකන් විකෘති වුණ බූවැල්ලෙක් වගේ ඌ කනවා අපි මෙන්න මෙතන තිබ්බ වතුර ටික තමයි ඔය ගියේ ෂුවර් එකට මේ යාළුවේ දැන් ග්‍රැනී ඇරලා ඉන්න ඕනේ කොයි හරි නම් කඩාපාත්තේ ග්‍රැනී ඕබා බය වෙලා ආයෙ එන්න හරි ඇත්තරි දැන් අපි යන් අරු ගැන බලමු මෙන්න දැන් ඔයගොල්ලන්ට කැමති නම කමෙන්ට් කරන් යන්න මම නම් ඌට දාන්නේ පොරේන කයිද ඌවම තමයි ඌ කෑ ගහනවා උතනින් දාන්න මෙන්න මෙතන තියෙනවා පැඩ්ලොක් කී එකක් තියෙනවා අපිට දැන් ඕනේ ක්‍රැම්ප් ආයිද නැහැ අපිට දැන් ඕනේ මේ බෝට්ටුවේ යතුරු බෝට්ටුවෙන් යන නම් බෝට්ටුවේ යතුරු එපා බෑ අපි ඒකට උඩට ගිහිල්ලා බලමු ක්‍රැම්ප් ආයේ මාව මේකේ මුකුත් නැහැනේ බා එතන තිබ්බේ වෙන එකක් නේ මේක ග්‍රැනී නාන්න තැනද කොහෙද බන්නේ දැන් මේක අරගෙන උඩට කැපෙමු ෆොටෝ තුනක් එකතු කරන්න වෙයිද දන්නේ බලමු තත්ත්වය අනුව වැඩේ කරමු එතනත් නෑනේ මොකෝ මේ ඉනිමගයක් තියෙන බං මේකෙන් මට එන අවුල් බං මේ ඉනිමගේ මාව වැටෙන බං හැමතිස්සෙම බලමු අදවත් ගානට යන්න පුළුවන් නේද කියලා ඒ කියන්නේ ඉනිමගේ යනකොට ටච් එක මේ ඕබා එකක් තියෙනවා ස්ක්‍රීන් එක නම් ටච් කරන්න එපා ටච් කරපු ගමන් ඉවරයි හරි බෝට්ටුව ඇතුළේ තියෙනවා යාළුවේ බෝට්ටුව ඇතුළේ තියෙනවා හරි දැන් ඉතින් පැන්නා වගේ තමයි දැන් බඩු ටික එකතු කරගෙන මේ
බෝට්ටුව හදාගන්න ඕනේ මේ අක්කු දෙන්නගෙන් බේරෙන්න ඇරලා ඉන්න බා තියෙනවා නෑනේ මට දැන් දෙන්නාම චකමුම් කරගන්න තිබ්බන වැඩේ ලේසි මේ අක්කු දෙන්න නෑ වරෙන් යකෝ ඉන්න තැනකි අයින්න මෙන්න කොහේ යනවද මන්ද පේන්න දන්නේ නැහැ වගේම ඒක ආවෙත් නෑ බං මේක දැන් ග්‍රැනිත් වරෙන් ග්‍රැනි ඇහැරෙන්න ඕනේ දැන් හරින ඔය ඉන්නනේ නැතු ඉන්නේ හරි මෙතනින් දාගන්න සිනික දැන් වැඩ ගොඩක් තියෙනවා මේක ගන්න ඕ කිය හැටි බලපංකෝ බං මේක අරගෙන අපි පල්ලෙහාට යමු මුලින්ම මේ සද්ද කරන බඩු ටික දාගන්න දැන් තෙල් ටැංකියේ තෙල් දානකොට සද්ද එනවනේ බං ඒ නිසා ටක් ගාලා සද්ද නැති සද්ද කරන බඩු ටික මේ මොනින් දාගන්නවා මෙන්න මේකයට තමයි බෝට්ටුව දින්නේ මේ තියන්නේ අපි බෝට්ටු අර දැක්කද බූවල්ල මූ තමයි බූවල්ල කොහොම මේකට දාන්න බෑද තෙල් ටික දාගෙන වත්තට පස්සේ අපිට තියෙනවා පැඩ්ලොක් කී එක දාගන්න එතකොට හරි ගදාගනි දැන් ග්‍රැනි ග්‍රෑන්පයි ඇහැරලා නම් ඔය සද්දෙ එනවා වැඩක් කරගන්න බෑ දැනුත් දැනටමත් ඇහැරිලා ඇති චීනික යමන් වක්වත් උඩ දාලා ආවේ යාළුවේ හරි චීනික යන් වෙලා නැහැ පොඩ්ඩක්වත් වෙලාව නැහැ තුවක්කු අරන් එමුද තුවක්කු අරන් එමුනේ බා අදිස්සියවත් ආවොත් එහෙම බයට නෙමෙයි මට මේක වන් ඩේ එකෙන්ම ගහන්න ඕන වාපා හොර නෑ අපි ගිහිල්ලා තුවක්කුවත් ඒ හරියෙන් දාගමු එතකොට මේ හදිස්සියවත් ආවොත් එහෙම මේ ෂේප් එකක් කරගන්න පුළුවන් වෙයි නැත්තම් මරලා මේ යමුනේ බා රෙනි වරෙන් රෙනි ඕබා දැන් හරිනම් ඈරිලා ඉන්නවා ඔය ඉන්නේ මම කිව්වේ කොනා වගේ ගියා නම් දෙන්න වෙන අපෝ මචං ග්‍රෑන්පා පාන්න මං හිතුවේ ගෑණි අඩෝ ඊ මොකද බං ඊ කරේ මොකක්ද ඊ කරේ ඊ ග්‍රෑණිව තල්ලු කරගෙන ආවා ග්‍රෑන්පා අඩෝ ඒව බලු වැඩ වරෙන් ග්‍රෑන්පා වරෙන් ඕ මග නැවතුනාද උඹ නාකිය අම්බේ නාකියෝ මම බය කරනවද නාකියෝ පොඩ්ඩ ඉදපන් පොඩ්ඩ ඉදායන්කෝ එයිම් එක ගන්නකම් පොඩ්ඩ ග්‍රෑන්පාගේ ඩාන්ස් එක මට සීරි මේක එතනින් දාගෙන පැඩ්ලොක් කී එක මම අතන්ට දැම්මනේ ෂෙනික මේක ඕ ගන්න බැයි මේක ගන්න බැයිද බං ඕන මොකුලක්ද මේ හරි ඒක අරගෙන අපි පල්ලෙහාට යමු ගිහිල්ලා මෙන්න මේක අරගන්න තමයි ඒක ගෙනාවේ අර අතන පේන්නේ නේද ගේට්ටු දෙක මේක දැම්මම අන්න ඒක ඉස්සෙනවා දැක්කනේ නැත්තම් බෝට්ටුවට යන්න බෑනේ හරි දැන් තියෙන්නේ බෝට්ටුවේ සුක්කානමයි අර සූප්පුවක් වගේ තියෙන අන්න ඒ කෑල්ලයි යතුරුයි දාලා යන්න ගනින් බබා මේක ෂෙනිකයන් ඉතින් කට්ටිය ලයික් පාරක් එහෙම දාන්න
මං කොහමත් දැන් ඉස්සරහට ග්‍රැනි වීඩියෝ ඔක්කොම ටික ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දැන් ග්‍රැනි chapter 1 එකේ දැන් බෝට්ටුවෙන් පැන්න. ඒකයි දැන් මේක තව තියෙනවා දොරෙන් පයින්නයි හෙලිකොප්ටරෙන් පයින්නයි. ඊළඟට මම හෙලිකොප්ටරෙන් පයින්න එක තමයි ගේන්න හිතාගෙන ඉන්නේ. ඒකත් ගේන්න බලාපොරොත්තු වෙනවා. තව ග්‍රැනි chapter 3 ගහන්න තියෙනවා. ඒකත් ගහලා අන්ඔෆිෂියල් ග්‍රැනි 4ක් ගහලා ඒ සෙට් එකම ගහන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ ගැන කමෙන්ට් කරලා ඉල්ලන්න තව ගේම් ගහන්න ඕන. ඒවත් ගහන්න බලමු. මේකත් දාගත්තා යාළුවේ. තව එකයි තියෙන්නේ ඉක්මනට යන්. ඉක්මනට යන්. නෑ නේද මුන් දෙන්න. නෑ නෑ. හරි. එහෙනම් ඉතින් පැන්න තමයි අපි ගිය. මේකත් තවම ඉඳපු කාමරේනේ බා. වාගෙන යන්. මේකත් තවම යන කාමරේ. හරි. තව කෑල්ලක් ඕනි කියලා දැන් මට අමතකුන්නේ නෑ නේ තව මොකද. එහෙනම් කොල්ලෝ අපි ගියා. අනේ බලාගෙන ඉන්න බා. අන්න දැක්කද අර දැක්කද? අමුතු නිකන් බූවල්ෙක් වගේ. ඒකේ හැටි බලපන් කොහොමද? අටුසෙක් වගේ. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ලයික් කරන්න ලයික් එකක් දාගෙන කමෙන්ට් එකක් දාගෙන සබ්ස්ක්‍රයිබ් කරපු නැති කට්ටිය ඉන්නවා සබ්ස්ක්‍රයිබ් කරගෙන එහා පැත්තේ තියෙන බෙල් එකකින් එකත් ඔබාගෙන මෙයන් එහෙනම් ජය වේවා